ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. එහෙම නැත්නම් ජෝන් කොතලාවල ඩිෆෙන් යුනිවර්සිටි. එහෙම නැත්නම් කියනවා KDU කියලා. ඉතින් මේක අහලා තියෙන්න පුළුවන්, අහලා නැති කෙනෙක් වෙන්නත් පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ විශ්වවිද්‍යාලයත් රජය අනුබද්ධ විශ්වවිද්‍යාලයක්. KDU යුනිවර්සිටි එක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකෙදි ත්‍රිවිධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන ත්‍රිවිධ හමුදාවන්ගේ කැඩට් නිලධාරීන් තව දුරටත් පුහුණු කිරීම සඳහා තමයි මෙන්න මේ KDU යුනිවර්සිටි එක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ යුනිවර්සිටි එකත් අනිකුත් ගවර්න්මන්ට් යුනිවර්සිටි වගේම තමයි. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද මේ ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල තියෙන ෆැකල්ටි, ඊට පස්සේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොනවද කියලා. ඊට පස්සේ මේ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කෝසස් ෆැකල්ටි වයිස් ඔයාලට බෙදලා දීලා තියෙනවා මේකේ හදාරන්න පුළුවන් ඩිග්‍රී මොනවද කියලා. Faculty of Engineering, Faculty of Medicine, Faculty of Computing, ඊට පස්සේ Faculty of Management තියෙනවා. මේ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් මේකත් අර අනිත් යුනිවර්සිටි ඇප්ලයි කරන විදිහටම තමයි මේකෙත් ඇප්ලයි කරන් දෙන්නේ. ඉසෙඩ් එක අනුව තමයි ඔයාලව තෝරගන්නේ. ඊට අමතරව ඔයාලගේ බලනවා සාමාන්‍යයෙන් හමුදා සේවයට සුදුසු වෙන්න එයාලා බලන ෆිසිකලි ඔයාලගේ ප්‍රොෆයිල් එක, ඒ කියන්නේ උස, බර, ඒ වගේ ප්‍රමාණය අන්න ඒවත් මේකෙදි අමතරව ඔයාලගේ බලනවා මේකට ඇතුල් වෙන්න කලින්. ඉතින් මේ යුනිවර්සිටි එකත් ඉතාම වටින යුනිවර්සිටි එකක්. ඉතින් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් මේකෙත් ඩිග්‍රී ගත්තට පස්සේ උපාධි රැසක්ම තියෙනවා. ඉතින් අපි මේක එකකට ගිහිල්ලා බලමු. ලොජිස්ටික් මැනේජ්මන්ට් කියන මේ ඩිග්‍රී එක මේක BSc එකක්. ඉතින් මේකේ කෝස් ෆී එක දාලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට මේක කරන්න පුළුවන් මොන වගේ එකද. ඊට පස්සේ මෙතන ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකක් දාලා තියෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදි ඔයාලගේ මොන වගේ ක්‍රයිටීරියාද මේකෙන් ආවරණය වෙන්නේ, ඔයාලට මොන වගේ සබ්ජෙක්ට් එකක්ද මේක, ඊට පස්සේ මේකෙන් යන්න පුළුවන් පැති මොනවද, ඒ වගේ ගොඩක් මේකේ දාලා තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේකේ මෙන්න මේක පෝස්ට් එක ගත්තට පස්සේ පෝස්ට් එකෙත් ඔයාලට දාලා තියෙනවා මේකේ අවුරුදු සීමාව. මේ හැම ඩිග්‍රියට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අදාළ හැම විස්තරයක්ම ඉතින් මේ පෝස්ට් එකේ ඔයාලට සරලව දාලා තියෙනවා සාමාන්‍ය අවුරුදු 3, අවුරුදු 4, අවුරුදු 5 ඒ වගේ විවිධ වූ කාල සීමාවන් වලදී ඉවර වෙන උපාධි පාඨමාලාවන් තමයි මේකෙදි ඔයාලට ලබා දීලා තියෙන. ඉතින් මේකත් ඉක්මනට ඔයාලා අනිත් යුනිවර්සිටි වගේම ඇප්ලයි කරන්න තියෙන. ඉතින් ඉක්මනටම මේකටත් ඇප්ලයි කරන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මම මේක ලින්ක් එක දාලා තියන්නම්. ඊට පස්සේ මේකෙදි ඔයාලට දාන තියෙන විස්තර ටිකක්, ඊට පස්සේ ස්ටුඩන්ට් ID නම්බර් එක, ඊට පස්සේ කන්ටැක්ට් නම්බර් එක, ඊට පස්සේ මොබයිල් නම්බර් එක, ඊමේල් එක දාලා සෙන්ඩ් කරන්න තියෙන. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එකට OTP එකක් එනවා. ඒක මෙතන දුන්නට පස්සේ ඔයාලට ඔයාලගේ ඇප්ලිකේෂන් එක ගාවට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේකෙත් ඔයාලට ඉතින් ගොඩාක් තියෙන උපාධි පාඨමාලා තමයි ගොඩක්ම තියෙන. ඉතින් මේකේ තව එකක් මම ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට මේකේ සයන්ස් ඔෆ් ඉන්ජිනියරින් කෝස් එකක්. ඉතින් මේකෙත් මේ උපාධි පාඨමාලා ක්‍රයිටීරියා එක හැම දෙයක්ම මේකේ දාලා තියෙන්නේ. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් වලට අවුරුදු 4යි ෆුල් ටයිම් ඉංග්‍රීසි මීඩියම්. ඊට පස්සේ කෝස් ෆී එක දාලා තියෙනවා. ඊට පස්සේ මේකේ එන්ටයර් රික්වයර්මන්ට්ස් ඔයාලා එන්ට වෙනව නම් මේකේ මොනවද යාලා ඉල්ලලා තියෙන්නේ කියලා දාලා තියෙනවා. ඉතින් අඩුම ඔයාලා මිනිමම් C පාසස් දෙකක් හෝ එක S පාස් එකක් තියෙන්න පුළුවන් ඇඩ්වාන්ස් ලෙවල් වල, A ලෙවල් වල. ඊට අමතරව ඔයාලට ඒකත් ඔයාලා සාමාන්‍යයෙන් මැක්ස් පැත්තෙන් තමයි ඔයාලා කරලා තියෙනවා. නාට්‍ය එහෙම කරාට යන්න බෑ. ඒ වගේ දේවලුත් මේකේ අර අනිත් යුනිවර්සිටි වගේම ඉතින් බලනවා. ඉතින් මේ තියෙන්නේ ඔයාලගේ ඒ සෙමෙස්ටර් එකෙන් සෙමෙස්ටර් එක වලට තියෙන සබ්ජෙක්ට් සහ කෝස් කන්ටෙන්ට් තියෙන ඒකට අදාළ GPA එක කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. ඉතින් අර යුනිවර්සිටි වගේම තමයි ඉතින් මේකත්. මම හිතන්නේ ඊටාම වටින වීඩියෝ එකක් හැමෝම හොයා ඉන්නත් ඇති. ඒක නිසා අනිවාර්යෙන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් ආසයි ඉන්නවනම් මම හිතන්නේ ගොඩක් අය ආසයි මේකට. ඉතින් ඇප්ලයි කරන්න කියලා ආයෙත් කියනවා. ඊට පස්සේ මේකේ ඔයාලට තවත් විස්තර මේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන යුනිවර්සිටි එක ගැන විස්තර සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ චාන්සලර් කවුද, ඊට අමතරව මේ පල්ලෙහාන් වලට ෆැකල්ටි වයිස් ඔයාලට මේ ගිහිල්ලා බලන්න පුළුවන් මොන වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ද මේකේ තියෙන්නේ කියලා.
ඉතින් KDU කියලා අහලත් ඇති සමහරක් අය. එහෙම ඇහුවට මොන වගේ යුනිවර්සිටි එකක්ද කියලා දන්නේ නැතුව ඉන්නත් ඇති. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එක ඒ අයට ගොඩක් වටිනවා ඇති. ඉතින් මේකේ එයාලගේ ඉවෙන්ට්ස් කැලෙන්ඩර් එකක් මොන වගේ ඉවෙන්ට්ස්ද එයාලට තියෙන්නේ වගේ ගොඩක් දේවල් මේ පේජ් එක වෙබ්සයිට් එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තවත් දැනගන්න අමතර තොරතුරු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් තියන්න. මේ වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන් අනිත් යාළුවන්ටත් ෂෙයා කරන්න දැනගන්න මේ විස්තර. ඊට අමතරව මේ වගේ තවත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්, ඩිප්ලෝමා, ෂෝට් කෝසස්, ෆ්‍රී කෝසස් ගැන දැනගන්න කැමති නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න.